මම මේ කල්පනා කරේ අර ඊයේ වෙච්ච කේදවාචකේ අර කොල්ලට වෙඩි තියපු එක. ඉතින් බලන්නකෝ ඒකේ මේ ඒ දෙමව්පියන්ට කොච්චර දුකක් ඇද්ද කියලා. මොනවා වුණත් අවුරුදු 28ක තරුණ ජීවිතයක්. ඉතින් මේ විනාශ වෙන්න ඕන ජීවිත නෙමෙයි. ඉතින් ඒ තරුණයා අල්ලගත්තු පැත්ත වැරදි. ඉතින් ඔය මත්ද්‍රව්‍ය පැත්තට ගියපම ඔය වගේ දේවල් වෙනවා. ඉතින් මේ ඒ තරුණයාවත් හිතන්නේ නැතුව ඇති ඒ දවුදේ නැස්තිනකොට මේ ඔය වගේ මරණයකට මුහුණ දෙන්න වෙයි කියලා. ඉතින් ඒ පොලිස් නිලධාරියත් හිතන්නේ නැතුව ඇති. ඉතින් අද මගේ අතින් කොල්ලෙක් ඉතින් මැරෙයි කියලා. ඉතින් මේක ගැන හිතනකොට ඇත්තටම කනගාටුයි. මං මේ ඔය වෙලේ ඔය දඩකොලේ මේ අරගත්තා නම් පොලිස් නිලධාරියා වාහනේ නතර කරනොත් නතර කරලා වරද පිළි අරගෙන ඔකට ඔන්න රුපියල් 1000ක් වගේ 1500 කොටි දඩයක් වදී ඒ දඩකොලේ මෙව කරගෙන ෂේප් වුණා නම් ඉවරයි. දැන් 1000 දඩකොලේ වෙනුවට මරණ සහතිකය තමයි හම්බෙන්නේ. ඉතින් ඔය ඔක්කොගෙම කොනක ඉන්නවා මත්ද්‍රව්‍ය. ඉතින් මත්ද්‍රව්‍ය කියන එක මම නම් අනුමත කරන්නේ නැහැ. මම ඔය ඉස්කෝලේ ළමයින්ගෙන් අපේ තරුණ ප්‍රජාවගෙන් ඉල්ලන්නේ මත්ද්‍රව්‍ය කියන අපායට නම් වැටෙන්න එපා. දැන් පේනවනේ. ඒ මත්ද්‍රව්‍ය කියන අපායට වැටිලා තමයි ওই දේ උනේ. ඉතින් ඒ දේ වලින් වන්දි ගවන්නේ දැන් කවුද? අම්මා තාත්තා, යාළුවෝ, නෑදෑයෝ. බැඳලා හිටියානම් බිරිඳ, ළමයි හිටියානම් ඒ ළමයි කොච්චරනම් විඳවනවද? මේ ඉතින් මම කියන්නේ විශේෂයෙන් මේ තරුණ ප්‍රජාවගෙන් මම මේ ඉල්ලන්නේ විශේෂයෙන් ඉස්කෝලේ ළමයින්ගෙන් ඔය මත්ද්‍රව්‍ය නිකන් ආසාවටවත් අල්ලන්නවත් එපා. ඉතින් මේ ඒකෙන් වෙන්නේ සුළු මොහොතක සැපක් ලැබුවට මුළු ජීවිතේම අපායක් කරගෙන විනාශ කරගන්න වෙන්නේ. විඳින්න තියෙන ජීවිතේ විඳව තමයි ඉන්න වෙන්නේ. පොඩ්ඩක් බලන්නකෝ ඒ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිච්ච අයගේ ජීවිත කතාව පොඩ්ඩක්. ඒකට කරන්න නැති දෙයක් නැහැ. කරන්න තියෙන බලු වැඩ ඔක්කොම කරනවා. ඉතින් මේ හැම කතාවකම කොලක ඉන්නවා මත්ද්‍රව්‍ය. ඉතින් මම කියන්නේ මේ මත්ද්‍රව්‍ය කියන උවදුර රජයේ විතරක් නෙමෙයි මහ ජනතාවත් එකතු වෙලා පොලිසියත් එකතු වෙලා මේ මත්ද්‍රව්‍ය කියන උවදුර නැති කරේ නැත්නම් ඉතින් අනාගතයේදී ලංකාව මහා ධර්මික තැනකට ඇදගෙන වැටෙන්න පුළුවන්. ඉතින් මම විශේෂයෙන් ඉල්ලනවා මේ තරුණ ප්‍රජාවගෙන් කවදාවත් මත්ද්‍රව්‍ය කියන එක අත්අදා බලන්නවත් ඒ පැත්තට යොමු වෙන්න එපා කියලා. ඉතින් මේ ඔයාලට කියන්න තියෙන එච්චර තමයි. ඉතින් ඕක හිතට අරගෙන ජීවත් වෙන්න නැත්නම් අර ඊයේ වුණා වගේ ඒ වගේ හේත වාචක ඉදිරියටත් වෙන්න පුළුවන්. ඒ දේවල් නොවෙන්න වැඩ බලා ගන්න එක අපේ යුතුකමක්.